අපි බලමු ඔයා මේ වීඩියෝ එක ජනවාරි 30ට කලින් දකිනවා නම් මේ වීඩියෝ එක ඔයාට. මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම වෙන දේවල්. හැබැයි ජනවාරි 30ට කලින් මේක දැක්කොත් විතරයි මේක ප්‍රසිනේට් වෙන්නේ. අපි බලමු ඔයාට මොනවද වෙන්නේ මේ අවුරුද්දේ. 3 of cups. 10 of swords. 2 of Pentacles, 5 of Cups, Hangman, Emperor. තව කාඩ් එකක් දෙන්න. Queen of Swords. ඔයාට මේ අවුරුද්දේ විශාල පිබිදීමක් තියෙනවා. ඔයා හිතන්නේ නැති වෙලාවක තමයි ඒක වෙන්නේ. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයාට ලොකු දුකක් වෙනවා. මොන හරි දෙයක් අහිමි වෙනවා. Fire of Cups. ඔයාට මොන හරි දෙයක් අහිමි වෙලා ඔයාට පේනවා මේ Fire of Cups. ඔයාට මොන හරි දෙයක් අහිමි වෙනවා. ඔයා හිතනවා අටේ දෙය අහිමි කියලා. ඔයාට පේනවා ඊට පස්සේ ඔයා ඇත්තටම වැටෙනවා. හැබැයි ඔයා රීබර්ත්. ඔයා එම්පරර් වෙනවා. නොසැලෙන ශක්තිමත් මනසක් ඇති වෙනවා. හැබැයි ඔයාට ඒක වෙන්න කලින් ඔයා සමබර වෙලා නැහැ අර 5 cups වලට කලින්. මේක තමයි මුලින්ම වෙන්නේ. හරි? ඔයාගේ අසමබරතාවය නිසා ඔයාට ඔයාගේ ජීවිතය හිර වෙනවා. ඔයා ඔප්ෂන් දෙකක් අතර හිර වුණාට පස්සේ ඔයාගේ ජීවිතය අසමතුලිත වෙනවා. ඔයා හිර වෙනවා. ඔයා එවලට තීරණය කරන්නේ නැතුව පස්සට කල් දානවා. හරිද? ඊට පස්සේ තමයි ඔයාට අර කිව්වා වගේ 5 of cups ඇවිල්ලා ඔයාට දුක වෙලා ඔයාට මොන හරි දෙයක් අහිමි වෙලා ඔයාගේ මේ තීරණ ගන්න බැරි නොහැකියාව නිසා ඔයාට මෙන්න මේ දේ නැති වෙනවා. ඊට පස්සේ ඔයාගේ රීබර්ත් එකක් එනවා. ඊට පස්සේ ඔයා එම්පරර් වෙනවා. ඊට කලින් ඔයාගේ ජීවිතේට කෙනෙක් එනවා. Queen of Swords. එයා උදව් කරනවා ඔයාට එම්පරර් වෙන්න. කවුරු හරි කාන්තාවක් ගොඩක් අවංකයි. එයා දන්නවා මොනවද කරන්න ඕන කියලා අවශ්‍ය වෙලාවට. එයා ගොඩක් සැලකිල්ලෙන් ඉන්නේ මිනිස්සු ගැන. එයා ඔයාට උපදෙස් දෙනවා මෙහෙම කරන්න කියලා. එයා හැංගීම් වලට වහල් වෙන්නේ නැති කෙනෙක්. එයා ඔයාට එම්පරර් වෙන්න උදව් කරනවා. ඔයා ජයග්‍රහණයක් සමරනවා. ඔයා අනිවාර්යෙන් ජයග්‍රහණයක් සමරනවා. හැබැයි ඔයා රීබර්ත් වෙලා තමයි ඒ දේවල් වෙන්නේ. ඔයා අවසානයේ මේ අවුරුද්දේ අන්තිමට එම්පරර්. It's mean very powerful. ගොඩාක් ඔයා බලවත් කෙනෙක් වෙනවා. ඔයා ඍජු තීරණ ගන්න කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. ඔයා හිතන්නේ නැති විදිහේ කෙනෙක් වෙනවා. ඔයාට හිතා ගන්න බැරි වෙනවා. අවුරුද්දේ මුල හිටපු මමද කියලා. ඒ තරම් ඔයා හොඳට තීරණ ගන්න පුළුවන් කෙනෙක් වෙනවා. හැමදිහම මධ්‍යස්ථව බලන්න පුරුදු වෙනවා. හැංගීම් වලට වහල් වෙන්නේ නැති කෙනෙක් වෙනවා. ඔයා හිතා ගන්න බැරි ටාගට් එකකට වට යන්න පුළුවන් වෙනවා. ඔයාට පේනව නේද? මේ එම්පරස්ගේ සපත්තු. ඒවා ජයග්‍රහණයේ සපත්තු. ඉතින් ඔයා අනිවාර්යෙන් මේ අවුරුද්දේ අන්තිමට දිනලා ඉවරයි. ඔයාට මෙන්න මෙයාගේ සපෝට් එක ඇවිල්ලා. Queen of Swords. You are the winner. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.